මොනවද මේ ගැප් ගෙල පිළිකාව සම්බන්ධ තියෙන අවදානම් සාධක? අපේ වෛද්‍යවරු කතා කරපු human papilloma වෛරසය තමයි ප්‍රධානම සාධකයේ බවට පත් වෙලා තියෙන්නේ. ඊට අමතරව අපිට හම් වෙනවා දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධති සහිත රෝගීන්. උදාහරණයක් විදිහට AIDS වැනි HIV ආසාදිත තත්ත්ව වගේ රෝගීන්ට ගැප් ගෙල පිළිකා සෑදීමට තියෙන අවදානම් වැඩි. ඊට අමතරව දුම් වැටි පානය, දුම්කොළ භාවිතය වගේ දේවල් කරන අයට ගැප් ගෙල පිළිකා තත්ත්ව හැදෙන්න පුළුවන්. ඊට අමතරව මේ වැක්සින් එක හරි වෙලාවට ගත්තේ නැත්නම් එහෙම නැත්නම් අවුරුදු 35 දී සහ 45 දී ඒ පිළිකා පරීක්ෂණ වලට සහභාගී නොවූ කාන්තාවෝ ඉන්නවා නම් ඒගොල්ලන්ගේ අවදානම් වැඩි. ඊළඟට මොන වගේ රෝග ලක්ෂණ තුලින්ද මේ ගැප් ගෙල පිළිකාව හඳුනා ගන්න ලැබෙන්නේ? ඇත්තටම ගැප් ගෙල පිළිකාවක් මුල් අවධියේදී රෝග ලක්ෂණ පහළ කරන්නේ නැහැ. අපේ වෛද්‍යතුමියන් කිව්ව විදියට අර පැප් පරීක්ෂණය සහ HPV DNA ටෙස්ට් එක තුලින් තමයි මේ මේ රෝගේ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ මුල් අවධියේදී. නමුත් රෝගයේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙද්දී ඔසප් වීම දෙකක් මැද සිදුවන ඔසප් වීම සිද්ධ වෙන්න පුළුවන්, ලේ වාහනයක් සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව ලිංගික එකතු වීමකට පසුව ලේ වාහනයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ආර්තව හරණය වුණු කාන්තාවකට මෙනපෝස් වෙච්ච කෙනෙකුට නැවත වතාවක් ලේ වාහනයක් සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව යෝනි මාර්ගය හරහා සිදුවන දුඟද සහිත ශ්‍රාව, ලේ පැල්ලම් සහිත ශ්‍රාව සිද්ධ වෙනවා නම් ඒවත් මේ රෝග ලක්ෂණ ලෙස සලකන්න පුළුවන්. ඊට අමතරව මේ ගැප් ගෙල පිළිකාව පැතිරෙද්දී මේක ගැප් ගෙලේ ඉඳලා ඒ අවට තියෙන අනිකුත් අවයව වලට පැතිරෙද්දී අධික ලෙස කොන්දේ කැක්කුම, අධික ලෙස කකුල් වල කැක්කුම, ඊට අමතරව කකුල් ඉදිමුම, ඇඟේ බර අඩුවීම සහ කෑම අරුචිය වගේ රෝග ලක්ෂණ පවා මතුවෙන්න පුළුවන්. එතකොට මෙම රෝගයේ ලක්ෂණේ තියෙන රෝගීන් මේ රෝගේ අඳුනා ගැනීම සඳහා යොමු වෙන්න ඕන. එතකොට කොහොමද අපි මේ රෝගේ අඳුනගන්නේ? පළවෙනියෙන්ම ඔය HPV DNA ටෙස්ට් එක නැත්නම් පැප් පරීක්ෂණය මගින් රෝගේ පූර්ව පිළිකා තත්ත්ව අඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ රෝගේ තියනවාද කියන එක අපි බයොප්සි එකක් මගින්, ඒ කියන්නේ අපිට සැක සහිත තුවාලයක් ගැප් ගෙලේ තියෙනවා නම් ඒ තුවාලෙන් සිදු කරන බයොප්සි එකක් මගින් ඊට පස්සේ ඒක හිස්ටොලොජි පරීක්ෂණයක් මගින් හරියටම අපිට කන්ෆර්ම් කරන්න පුළුවන් මෙන්න මෙතන මේ ගැප් ගෙල පිළිකා කියන රෝගී තත්ත්වය තියෙනවා කියන එක. මම අවසාන වශයෙන් පොඩ්ඩක් මේ මිත්‍යා මත කිහිපයක් ගැන සඳහන් කරන්නම්. සමහරු අපේ අතර තියෙනවා මිත්‍යා මතයක් මේ කැන්සර් එක මේ පිළිකාව ජාන වලින් සම්ප්‍රේෂණය වෙනවා කියන එක. මේක ජාන වලින් සම්ප්‍රේෂණය වෙන පිළිකාවක් නෙවෙයි. එතකොට මේක වළක්ව ගන්න බැරි පිළිකාවක් කියන මතයක් තියෙනවා. නෑ, මේක 100%ක්ම වළක්ව ගන්න පුළුවන්. අපි නිසියාකාරයේ ප්‍රතිකර්ම සහ ඒ හඳුනා ගැනීම තත්ත්වවලට යොමු වුණොත්. ඊට අමතරව අපේ මතයක් තියෙනවා මේක අනියම් ලිංගික සම්බන්ධතා ඇති අයට පමණක් ඇති වෙන රෝගී තත්ත්වයක් කියලා. ඒකත් මිත්‍යා මතයක්. ඇත්ත වශයෙන්ම පළවෙනි ලිංගික එකතු වීමකදී මේ HPV වෛරසයේ සම්ප්‍රේෂණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ HPV වෛරසයේ සම්ප්‍රේෂණය වෙලා ඒක කාලයක් තිස්සේ තියෙද්දී අනියම් ලිංගික සම්බන්ධතා නැති කෙනෙකුට පවා මෙය අවදානම තියෙනවා මෙය ඇති වෙන්න පුළුවන් රෝගී තත්ත්වයක්. ඊට අමතරව අපේ අම්මලා අතර පොඩි මතයක් තියෙනවා මේ HPV වැක්සින් එක ගැහුවොත් පසු කාලයකට මදසරු භාවයක් එන්න පුළුවන්ද කියලා. ඒක සායනිකවලදී අපිට කොමන්ලි බහුලවම අපෙන් ප්‍රසවහා නාරිද විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් අහන ප්‍රශ්නයක්. මේ වෙනකන් කිසිම පරීක්ෂණයකින් හොයාගෙන නැහැ HPV වැක්සින් එක මගින් මේ නුදුරු අනාගතයේදී මදසරු භාවය ඇති වෙනවා කියන එක. ඊට අමතරව අපේ ඔළුවේ තියෙන්න පුළුවන් මේ වැක්සින් එක ගත්ත අය පැප් පරීක්ෂණ වලට සහභාගී විය යුතු නැහැ කියන එක. ඒකත් වැරදි මිත්‍යා මතයක්. සියලුම වැක්සින් එක ගත්ත අය ඒ නිවැරදි කාලවලදී ඒ ඒජ් ලිමිට් එකට එද්දී අනිවාර්යයෙන්ම පැප් පරීක්ෂණ වලට සහභාගී විය යුතුමයි. ඊට අමතරව තව මතයක් තියෙනවා මේ පැප් පරීක්ෂණ HPV DNA ටෙස්ට් එක නෙගටිව් වුණොත් අපිට වෙන පිළිකා ඇති වෙන්න බෑ කියලා. එහෙම නෑ. ප්‍රජනන පද්ධතියේ කොටස් අවයව ගොඩක් තියෙනවා. ඒ කියන්නේ ගර්භාෂය තියෙනවා, පැලෝපිය නාල තියෙනවා, එතකොට ඕවරිස් ඩිම්බ කෝෂ තියෙනවා. ඒවා ඇති වෙන පිළිකා
මේකෙන් සම්බන්ධයක් නැහැ. මේක නෙගටිව් වුණත් අනිත් පිළිකා තත්ත්වෙ එන්න පුළුවන්. ඒ නිසා මේක නෙගටිව් වුණත් වෙන මොන හරි රෝග ලක්ෂණ මතුවෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රසවහන ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බෙලා ඒ අවශ්‍ය දේවල් වලට යොමු වෙන්න ඕන. බොහොම ස්තුතියි.